සුබ දවසක් සියලු දෙනාටම Good Farmer YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔබට නිවිතිය වගාව වගා කරන්නේ කොහොමද කියලා දෙන්න තමයි මේ ආවේ. නිවිතිය වගාව වගා කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඉතා පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඉතින් පොළොව සකස් කිරීම ඔබට මම පෙරත් මුගුණ වෙන වගාව, කංකුම් වගාව ඒ වීඩියෝ වලදී නැවත කියවා පොළොව සකස් කරගන්නේ කොහොමද? පාතිය සකස් කරගන්නේ කොහොමද? ආදී සියලු තොරතුරු මම ප්‍රකාශ කරා. පාතිය සකසා ගැනීම ඉතා පහසුයි. ඒ නිසා මම ඔබට ඒ වීඩියෝ දෙක නරඹලා පාතිය සාදාගන්නේ කොහොමද කියන එක ඔබ ඉගෙන ගන්න. රයිට්. අපි බලමු. විශේෂයෙන්ම ඔබට පේනවා ඇති මේ තිබෙන්නේ වියලි ගොම. මට අමු ගොම හොයාගන්න අමාරු වුණා. ඒ නිසා මම වියලි ගොම තමයි මේ වගාව සඳහා පළමුව දාන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔබට අමුගොම දාන්න පුළුවන් නම් නිවිති වගාවට ඉතා සාර්ථකව ඔබට නිවිති වගාවක් වගා කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද විශේෂයෙන් අමුගොම ඉක්මනට ගහට පෝෂණය ලබා ගන්න. ඒ නිසා අමුගොම දියර හෝ එසේත් නැත්නම් අමුගොම තමයි දැමිය යුත්තේ. නමුත් මට අමුගොම හොයා ගැනීමට අපහසුතාවය නිසා මං වියලි ගොම මේ වගාව සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. එසේ කරන ලද වගාවක් පොඩි වගාවක් මං අත්දැකීමක් ලබා ගැනීම සඳහා කරන ලද වගාවක් මං ඔබට මේ සමග පෙන්නන්න. දැන් මම ඔබට පෙර කියපු ආකාරයට තමන් සිටවන බීජය හෝ එසේ නැත්නම් දණ්ඩ සිටවන තැන අපි කොහොමද පොහොර එම ස්ථානයට යොදන්නේ. මෙන්න මේ ආකාරයට යොදනවා නම් ඒක වඩාත් යෝග්‍යයි කියලා මං හිතනවා. අපි හැඩයට තියෙන මේ රවුම. මේ රවුමෙන් ඔන්න පස් අයින් කරා. ඔන්න පස් අයින් කරා. දැන් ඔබට තියෙන්නේ මේ ආකාරයට කොම්පෝස්ට්. එසේත් නැත්නම් මොනවද මේ? එසේත් නැත්නම් මේ ගොම පොහොර. මේ ඔබට පේනවා ඇති ගොම පොහොර දාන්න. දාලා ඊට උඩින් පොඩක් පස් දාලා පොඩක් තද කරනවා නම් ඒක හොඳයි. මේ ආකාරයට ඔබ පාත්‍ය පුරාවටම ගොම පොහොර යොදන්න. දැන් අපි බලමු නිවිතියට සිටවීම. මේ පේනවා. මේ තියෙන්නේ නිවිතිය ඇට. මේ ආකාරයට තමයි නිවිතිය බීජ තිබෙන්නේ. ඔබට මේවා භාවිතා කරමින් ඔබේ ගෙවත්තේ වගාවක් ආරම්භ කරන්න පුළුවන්. අපි බලමු දැන් මේ නිවිතියට මගේ පාතියේ දැන් සිටවන්න සූදානමින් සිටින්නේ. ඒ නිසා අපි බලමු නිවිතිය ඇට පාතියේ සිටවන ආකාරය. අඟල් භාගයක් පමණ මෙන්න මේ ආකාරයට බීජ දෙක ගන්න දාන්න. දාලා වහන්න. පේනවා? මේ ආකාරයට ඔබ නිවිතිය බීජ ඔබේ වගාවේ සිටවන්න. අපි දැන් බලමු නිවිතිය දණ්ඩක් සිටවීම සඳහා තෝරාගන්නේ කොහොමද කියලා. මෙවැනි දඬු සිටවීමෙන් ඔබට නිවිතිය පාත්‍ය සකසාගත හැකියි. මේ ආකාරයට තිබෙන දණ්ඩකින් අපි කතුරක් හෝ නැත්නම් පිහක් ආධාරයෙන් මෙන්න මේ ගහට සම්බන්ධ වෙන්න මෙතනින් ඔන්න ඔය ආකාරයට කපන්න. තේරුණාද? මේ කෑල්ල ඔබට සිටවීමට ගන්න පුළුවන්. ඔබ කපා ගන්න ලද මේ ආකාරයට දිග නිවිතිය දණ්ඩ ඔබ මේ කොලේ ඔබට පැහැදිලිවම වෙනවා. මෙන්න මේ කොලේ මෙන්න මෙතන මේ පැහැදිලිවම පේනවා. මෙන්න මෙතනින් මෙන්න මේ ආකාරයට රිකිලි
මෙන්න මේ ආකාරයට රිකිලි දාන්න සැකසී තිබෙනවා. ඒ නිසා අපි ඒ ප්‍රමාණය තියා තනි කොළයක් ඉතුරු වෙන ආකාරයට හොඳ කැපෙන කතුරක් හෝ නැත්නම් පිහියක් භාවිතා කරමින් මෙන්න මේ ආකාරය කපා ගන්න. තේරුණාද? මෙන්න මේ ආකාරය. මේ ආකාරයට මොනවම කපා ගන්න. තේරෙනවද? ඔබට පේනවද? ඒ ආකාරයට ඔබ දණු කපා ගන්න. දැන් ඔබට පැහැදිලි මේ වගේ දණ්ඩක් රිකිල්ලක් ඇවිල්ලා තියෙන්නේ මෙතනින් අනිවාර්යෙන් පැලවෙනවා. මේ රිකිල්ල සිටවීමේදී ඔබ පසට තියා මෙහෙම තියා තද කරන්න එපා. කිසිසේත් එහෙම කරන්න එපා. මේ රිකිල්ල මේ දණ්ඩ ඩැමේජ් වෙනවා. මෙතනින් ඉක්මනට කුණු වීමේ හැකියාව එනවා. නරක වීමේ හැකියාව එනවා. ඒ නිසා ඔබ මේ කංකුන් දණ්ඩ සිටවීමට පෙර වෙනත් උපකරණයක් ඕන නම් ඔබේ අතේ ඇඟිල්ල භාවිතා කරමින් මේ ආකාරයට යටට තව්වක් සකසාගෙන ඒ තව්ව තුල මෙන්න මේ ආකාරයට තබා තද කරන්න. රයිට් එහෙනම් මෙන්න මෙහෙම තද කරන්න. ඔබ මේ ආකාරයට දඬු සිටවන්න. මේ මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. මාගේ මේ වගා කටයුතු පිළිබඳව ඔබගේ චෝදනා ඒ සියල්ල මාහට කමෙන්ට්ස් මගින් ලබා දෙනවා නම් ඒක ඔබ කරන ලොකු උපකාරයක් විදිහට මම දකිනවා. මාගේ මේ උපදෙස් ක්‍රියාත්මක කරමින් ඔබ වගා කටයුතු කරන්න. එවිට ඔබ මං හිතනවා ඔබට කිසි ගැටලුවක් ප්‍රශ්නයක් පැන නොගී. දැන් මං ඔබට නිවිත බීජ රෝපණය කරමින් නිවිත වගාවත් සකස් කරගන්න ආකාරයත් නිවිතිය දඬු උපයෝගී කරගෙන නිවිතිය පාත්‍ය සකස් කරගන්න ආකාරයත් ආකාර දෙකම පැහැදිලි කරා. මං හිතනවා ඔබට දැන් මේ වෙන විට මෙවැනි වගාවක් ඔබේ ගෙවත් තුළ ආරම්භ කිරීම සඳහා හොඳ අවබෝධයක් මන් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඔබ අදම වෙළඳ පොළට ගොස් නිවිතිය බීජ පොඩි මිලක් වන්නේ බීජ ගෙනල්ලා ඔබේ ගෙවත්ත තුළ ගෙදර ආහාරය සඳහා නිවිතිය වගාවක් සකස් කරගන්න. එසේ සකස් කරගන්න උත්සාහ කරන්න. ඔබට යම් ගැටලුවක් තිබේ නම් ඔබ Good Farmer YouTube නාලිකාව හරහා මාව සම්බන්ධ කරගෙන ඒ ඔබේ ගැටලු निराකරණය කරගන්න. ඒ නිසා නිතර මාගේ මේ උපදෙස් ක්‍රියාත්මක කරමින් ඔබ වගා කටයුතු කරන්න. නිවිති වගාවක් ආරම්භ කිරීම යන වීඩියෝව අදට මම නතර කරනවා. ඒ වගේම මම ඔබට ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දෙන්න කියා මං ඉල්ලා සිටිනවා. මොකද එසේ කළ විට මගේ අරමුණේ සාර්ථකත්වයේ ඒ තුල තමයි රැඳී පවතින්නේ. ඒ කියන්නේ මගේ මේ Good Farmer YouTube නාලිකාවේ ප්‍රධාන අරමුණ තවත් ගොවියෙන් නිර්මාණය කිරීම. ඒ නිසා ඔබ නිසකයෙන්ම මාව ෂෙයා කර, ලයික් කර, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මං වගා කටයුතු සියල්ල පිළිබඳ ඔබට නිතර ඔබට වීඩියෝ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන සියලු වීඩියෝ ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න ගියා ඉල්ලා සිටිමින් මං අදට නවතිනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.